ශෝකයක් එන තැන ශෝක හිතක් එන්නේ නැහැ. ඒ මක් නිසාද? හිත පිරිසුදු වීම නිසායි. එනිසා පින්නතුනි මේ හිත පිරිසුදු කර ගැනීම අනුපෙළවලින් සරලව කෙටියෙන් අපිට පුරුදු කරගන්න පුළුවන්. දැන් අපි බුදුපාන දැල්වනවානේ. බුදුපාන දැල්වනකොට මේ මක් නිසාද බුදුපාන දැල්වන්නේ? බුදුරජාන් වහන්සේට එළිය අවශ්‍ය නැහැ. මේ පහන දැල්වීමෙන් අපි කරන්නේ ගෞරවයක්. තුන් ලෝක ධාතුව ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් කොට අදාළ අනන්ත ඥාන ඇති සරුවක්ඥන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට මේ පහන්නා ලෝකයෙන් ගෞරව පූජා වේවා. මේ කුසලයෙන් අපට ප්‍රඥා ලෝකේ ලැබේවා. හිත පිරිසිදු වුණානේ. මෙන්න මේ වාගේ මලක් පහනක් තැම්පත් කරන වෙලාවේ, එමේ වගේම මලු පෙත් මං හැමදෙන වෙලාවේ, බණක් අහන වෙලාවේ, බණක් කියන වෙලාවේ, ධර්ම සාකච්ඡා කරන වෙලාවේ හැම විටම තමන්ගේ හිත අර වාගේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පිරිසිදු වෙනවා. සමත භාවනා වශයෙන් උත් ඒකාග්‍රතාව වැඩෙනවා. විපස්සනාවටත් ඒක පදනම් වෙනවා. බෞද්ධයෝ මහා සංඝ රත්නයට දන් දෙනවා. ආහාර පාන පරිත්‍යාග කරනවා. ඒ වෙලාවේ බොහෝ සෙයින් හිතන්න වටිනවා. අපි මේ පරිත්‍යාග කරන ආහාර පාන දාන වස්තුව ශිල්තුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් මෙන් වෙයි. ආයුෂ වැඩේවා, වර්ණයේ වැඩේවා, සැපේ වැඩේවා, කාය බලයේ වැඩේවා, ඥාන බලයේ වැඩේවා, ධ්‍යාන බලයේ වැඩේවා, විපස්සනා ඥාන වැඩේවා, මාර්ගඵල නිවන් ලබන්ට අපේ මේ දානයත් උපකාර වේවා. අපටත් හේතු වෙයින් අපේ නිවන් මඟ ආලෝක වේවා. හිතන්න කුසල් සිත්නේ වැඩෙන්නේ නේද? ආහාර පාන දෙනකොට මෛත්‍රියත් වැඩුවා. මෛත්‍රියත් පරිත්‍යාග කළානේ. ඒක නිසා හැම විටම අපට පුළුවන්කම තියෙනවා හැම දෙයකින්ම කුසල් සිත් වඩා ගන්න. එසේම ත්‍රිසංගත සත්තුන් අපි යමක් දෙනවා. බල්ලෙකුට, බලලෙකුට, කුරුල්ලෙකුට යමක් දෙනවා. දෙන වෙලාවට හිතන්න පුළුවන් කුසල් සිතින් මේ සත්වයා අනන්ත ජාතිවල සක්විත රාජ වෙලා හිටියා. සක්දේව රාජ වෙලා හිටියා. බ්‍රහ්ම රාජ වෙලාත් හිටියා. මගේත් මව්පියන් වෙලා ඉඳ ඇති. මමත් අනන්ත ජාතිවල මේ තත්ත්වෙන් දුක් විඳා මම මේ කරන පරිත්‍යාගයෙන් මේ සත්‍යයේ సంతානේ කුසල් සිත් පහළ වෙලා සුගතියක ඉපදෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන සම්මා දිට්ඨියේ පිහිටලා කුසල් සිත් පහළ කරගෙන පාරමී පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. ඇත්තෙම තමාගේ సంతානේ අසීමිත කුසල ස්කන්ධයක් වැඩිවීමෙන් හිත පිරිසිදු වෙනවා. අපි පයින් අවදිනවා. පයින් අවදිනකොට හිතන්න පුළුවන් මම මේ තබන පියවරකින්වත් කිසි සතෙකුට හිංසා නොවේවා. තමන්ගේ හිත පිරිසිදු වුණා. වාහනයක් පද වුණා. මේ වාහනයේ කිසිම සතෙකු යට නොවේවා. හිංසා නොවේවා. මේ හිතන්න හිත පිරිසිදු වෙනවා. මෙන්න මේ වාගේ සරල වශයෙන් හිත පිරිසිදු කිරීමේ පිළිවෙත් අනුගමනය කරලා යම් වෙලාවක විවේකයක් තියෙනවා නම් උඩුකය කෙලින් තබාගෙන භාවනා වශයෙන් සරලම සමත භාවනා තමයි ආනාපාන සතියේ. සතිපට්ඨාන සූත්‍රයේ මුලටම තියෙන ආනාපාන සතියනේ. එනිසා බොහොම සරල භාවනාවක් ආනාපාන සතිය. අපේ බුදුරජාන් වහන්සේ බුදු වීමේදී පළමුවෙන්ම පටන් ගත්ත ආනාපාන සතිය. එනිසා ස්වල්ප වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දෙක හිත යොදාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් ඉන්න. සිතක් ගානේ කියන්නේ මෙනෙහි කරන වාරයක් ගානේ සතිපට්ඨාන හතර වැඩෙනවානේ. ආශ්චර්යයක් නේද? ඒ නිසා බොහෝම සරලව අපේ හිත දියුණු කරගන්න පුළුවන් පින්නතුනි. මේ தත්ත්වය අපි තේරුම් ගත්තාම අපට මේ ලබාගත් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත තුලින් නිවන සමීප කරගන්න පුළුවන්. ඒ නිසා අපි ආශිර්වාදත් කරනවා. අපි සීලම දෙනාට බුදුරජාන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ විදිහට සිත පිරිසිදු කර ගනිමින් නිවන් මඟ පාරමී පුරාගෙන ඊ타ම සුවසේ ධ්‍යාන වඩාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්න අපි සෑම දිනාට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානීය ගුණය, ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශාවක් රත්නත්‍රානුභවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ
දීර්ඝ කාලයක් කියන්නේ විශ්‍යාසංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරා නැවෙත් ලෞතර බුදු වුණා. ජීවමාන කාලයේදී සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට නිවන අවබෝධ කෙරෙව්වා. අනාගතයේදී මගඵල නිවන් සුව ලබන්න සුදුසු පුණ්‍යවන්තයන්ට පිහිට වෙනු පිණිස 84000 ධර්මස්කන්ධයේ අදිෂ්ඨාන බල පිහිටුවා දේශනා කළා. එසේ දේශනා කරලා තමන් වහන්සේගේ ආයුෂ කෙලවර තුන් ලෝකයේ බබළුවන පහනක් නිවී ගියා වගේ පිරිනිවුණා. ඒ කාලීටි රහතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූපව පරලොව ගියා. වැඩහිටි විහාරස්ථාන රාජධානිය කෝවිය ගියා. මේ වාගේ සීල සංස්කාර ඇති වෙන නැති වෙන නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උත්තරීතර ධර්මය අවබෝධ කෙලේ පාරමී සම්භාර මුදුන් පමුණවාගෙනයි. ඒ උතුමන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ ගුණයට අපේ ගෞරවාචාර්ය නමස්කාරය වේවා. අපටත් මේ කරන බණ ඇසීම, බණ දෙසීම, අනිකුත් දාන ශීල භාවනාදී සෑම කුසලයක් පාරමී බාටපත් වී අපේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා අවසන් වරට ප්‍රාර්ථනා තබා ගනිමු.